අද ඔයාලට මම අද ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි මං ගාව තියෙන දිය කුණුළු වර්ග වලින් කිහිපයක්. තව මීට අමතරව වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේ මල් තිබුණේ නැහැ. තිබ්බේ ඒ වගේ මම අද ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා. බලන්නකෝ මේ වීඩියෝ එකේ තියෙන දිය කුණුළු වර්ග ඔක්කොම කියන්නේ පාට එකින් එකට ගොඩක් වෙනස්. රතු පාට ගත්තොත් රතු පාට වලින් වර්ග ගොඩක් තියෙනවා. රෝස පාට ගත්තොත් රෝස පාට වලින් මං ගාව ගොඩක් තියෙනවා. ඒ පාට එකින් එකට වෙනස්. ඔයාලම බලන්නකෝ මම මේ වීඩියෝ එකේ පෙන්නන වර්ග ටික. මේ තියෙන ලස්සන තැඹිලි පාටක්. මේ කලර් එක ඇවිල්ලා කියන තේරෙන්නේ ඒක නිකන් රෝස පාටකට ගිය තැඹිලි පාටක්. මේක ලස්සන ලා රෝස පාටක්. මේක නිකන් රතු පාටකට හුරු පාටක්. මෙයා නම් මං ආසම එක්කෙනෙක්. මෙයා ඇවිල්ලා දම් පාටයි සුදු පාටයි බයි කලර් එකක්. මම මෙයාට නම් හරිම ආසයි. මෙයා මාරම ලස්සනයි. මෙයා ඇවිල්ලා ලස්සන තැඹිලි පාටක්. ඒ කියන්නේ මේකේ තැඹිලි පාට අඩුයි සුදු පාට. ඒ තිබ්බත් මෙයා ඇවිල්ලා තැඹිලි සුදුයි මික්ස් වෙලා. ඒ කියන්නේ නිකන් මේක ගින්දර අපි කියන්නේ ගින්දර තියෙන්නේ. අන්න ගින්දර පාටකට හුරුයි. මාරම ලස්සනයි මෙයාත්. මෙයාත් මං ආස කෙනෙක්. මෙයා ඇවිල්ලා නිකන් රෝස පාටකට හුරු රතු පාටක්. මෙයාත් මාරම ලස්සනයි. මෙයා ඇවිල්ලා මේ දම් පාටයි සුදු පාටයි. ඒ කියන්නේ දම් පාටයි සුදු පාටයි කියන්නේ සෝරි දම් පාට නෙවෙයි. මෙයා ඇවිල්ලා රෝස පාටයි සුදු පාටක්. මෙයාත් මාරම ලස්සනයි. එච්චර බයි වෙලා තියෙන්නේ නැහැ. පේනව නේද ඔයාලට ලාවට බයි ගතියක් ගිහිල්ලා තියෙනවා. මෙයා ඇවිල්ලා ලස්සන තද දම් පාටක්. ඒ කියන්නේ මම දැන් කිව්වේ මේ බයි එක්කෙනා මේ සුදු පාටයි රෝස පාටකට හුරු දම් පාට බයි එක්කෙනෙක් කියලා. අන්න එයාගේ බයි නැති එක්කෙනා මෙයා. නිකන් තනි නිකන් දම් පාටකට හුරු එක්කෙනෙක් තමයි මෙයා ඇවිල්ලා. මෙයා ඇවිල්ලා ලා රතු පාට. මාරම ලස්සනයි. ලා රතු පාටක් මෙයා ඇවිල්ලා. මෙයා ඇවිල්ලා නිකන් ක්‍රීම් පාටකට හුරු පාට. පේනව නේද ලස්සනයි මෙයාත් ඇවිල්ලා. මෙයා ඇවිල්ලා ලස්සන රතු පාට. මෙයා සුදු පාට. මම ආස සුද්දියක් මෙයා. මෙයා හරිම ලස්සනයි. කියන්නේ පැලේ ලස්සනට මාර විදිහට මෙයාගේ මල් හැදුනකොට මෙයා මාරම ලස්සනයි. මෙයාත් මං ආස කෙනෙක් තමයි. මෙයා ඇවිල්ලා සුදු පාටයි රෝස පාටයි බයි කෙනෙක්. ඒ වුණාට මෙයාගේ රෝස පාටට වඩා ගොඩක්ම තියෙන්නේ සුදු පාට බයි. මෙයා රෝස තමයි. මේ රෝස පාට වුණාට මෙයා ගොඩක්ම වෙන්නේ මේ සුදු පාට බයි කලර් එකක්. මෙයාත් මාරම ලස්සනයි. පේනව නේද ඔයාලට? නම් කවුද කියන්න දන්නේ නැහැ. මෙයා සුදු පාටයි රතු පාටයි වගේ. මෙයාත් මාර ලස්සනයි. මෙයා මේ අලුත් මලක්ද මන්ද පාට පිච්චිලාද කියලා හිතන්නත් බෑ. මෙයාගේ ගහේ තිබ්බ එකම එක මලයි. එයා තමයි මෙහි. මට හිතා ගන්න බෑ මෙයා කවුරු කෙනෙක්ද කියලා. ඉස්සරහට බලමුකෝ තව මල් පිපෙනකොට. ඇවිල්ලා නිකන් අර රතු පාටට හුරු රෝස පාටකට ගිය කලර් එකක් මං කිව්වේ ඉස්සෙල්ලම. කියන්නේ රතු පාට තිබ්බොත් රතු පාට වලින් වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ තේරෙන්නේ කලර්ස් ගැන. ඒ වගේම කෙනෙක් තමයි මෙයාත්. ඇවිල්ලා ක්‍රීම් පාට කෙනෙක්. අර මං ඉස්සෙල්ලා පෙන්වන්නේ ඔයාලට ක්‍රීම් පාට කියලා කෙනෙක්. අන්න එයා වගේම කලර්ස් එකක්. ක්‍රීම් පාට ගත්තොත් කලර්ස් 3-4ක් තියෙනවා. ඒ කියන්නේ කලර්ස් අඩු වැඩි වෙලා. අන්න ඒ වගේ කලර් එකක් තමයි මෙයාත්. තමයි රතුයි සුදුයි කලර් එක. මීට වඩා සුදු පාට එන්න ඕන. එනට මේ මල් වල එච්චර සුදු නෑ. මේ ඇවිල්ලා රතුයි සුදුයි කලර් එකක්. තමයි අන්තිම කෙනා. මෙයාගේ කලර් එක කියන්න තේරෙන්නේ නිකන් දම් පාටකට ගිය සුදු පාටක්. කියන්නේ අර කලින් තිබ්බ දම් පාට නෙවෙයි වෙන කලර් එකක් මේක. මෙයාත් හරිම ලස්සනයි. මේකේ නිකන් තනි සුදුරත් වගේ මල් පිපෙනවා. මේ ටික තමයි දැන්ට මං ගාව තියෙන වර්ග. තව වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේ මල් නම් තිබ්බේ නෑ. ඉස්සරහට ඔයාලට තවත් ලස්සන වීඩියෝ වලින් මං ඒව අරන් එන්නම්. ඔයාලට මේ කලර්ස් ඔයාලට ඕන නම් මගෙන් ගන්නත් පුළුවන්. මම WhatsApp නම්බර් එකක් දාන්නම්. ඒ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න.